හැබැයි ඇත්ත කතාව තමයි ආණ්ඩුව ළඟ තිබෙන්නේ ජනතාවගේ මුදල් බදු අරගෙන නැතුව මේ ජයකොඩි මහත්තයාවත් නියෝජ්‍ය විදුලි බල ඇමති අර අර්ක මිල්ලියාස්වත් ගෙදරින් ගෙන ආපු සල්ලි නෙමෙයි. දැන් දින දෙකකට විතර වගේ කලින් එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාවක් මගින් කිව්වා ගල්ලඟුරු නැව් 19ක් ඕස්ට්‍රේලියාවේ බියුරෝ වෙරිටාස් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ලිමිටඩ් කියන ආයතනය මගින් තමයි මේ ස්වාධීන පරීක්ෂණය කරේ. ඒ පරීක්ෂණයට අනුව નિયમિત ප්‍රමිතියට වඩා මේ ස්වාධීන පරීක්ෂණයට ලක් කර නැව් 19ම ගල්ලඟුරු බාරයි කියන. ඒකේ ප්‍රතිඵලයක් විදිහට PUCSL ආයතනයේ වාර්තාවක් පුටා දක්වමින් ඔහු කිව්වේ බිලියන 10ක ඒ කියන්නේ රුපියල් කෝටි 1000ක වගේ පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලිමිටඩ් එකට. ඒ කියන්නේ විදුලි ජනනය කරන සමාගමට. ඉතින් අපි දන්නවා මේ වගේ පාඩුවක් ගැන කියපු ගමන්ම ආණ්ඩුව පැත්තෙන් කියන්නේ අපි ජනතාවට මේක පටවන්නේ නැහැ. මේක ආණ්ඩුව දරා ගන්නවා කියලා. හැබැයි ඇත්ත කතාව තමයි ආණ්ඩුව ළඟ තිබෙන්නේ ජනතාවගේ මුදල් බදු අරගෙන නැතුව මේ ජයකොඩි මහත්තයාවත් නියෝජ්‍ය විදුලි බල ඇමති අර අර්ක මිල්ලියාස්වත් ගෙදරින් ගෙන ආපු සල්ලි නෙමෙයි. ඉතින් මේ ජනතාවගේ බදු මුදලින් එක්කහුව කරපු මුදලින් තමයි මේ මුදල් ගෙවන්න වෙන්නේ. එහෙම ගෙව්වේ නැත්නම් ඉතාම ඉක්මනින් ඒ කියන්නේ මේ ඊළඟ මාස 3 ඉදිරි ඉවර වෙලා එන විදුලි බල වැඩි කිරීමේදී ගාස්තු සංශෝධනයේදී මේ බර ජනතාවට බරන්න සිද්ධ වෙනවා. ඉතින් පහුගිය කාලේ අපි දැක්කා මුදල් අමාත්‍යාංශයේ වාර්තා වලින් අපිට ලැබුණු තොරතුරු අනුව 2024ට වඩා 2025 දී මේ රාජ්‍ය ව්‍යාපාර රුපියල් බිලියන 82ක් වගේ ඒ කියන්නේ කෝටි 8200ක වගේ මුදලක් පාඩු ලැබලා තියෙනවා. 2024ට වඩා මේ රජය බාරගත්තයින් පස්සේ මේ රජයේ කාලේදී පාඩු ලැබලා තියෙනවා. විදුලි බල මණ්ඩලය ශ්‍රී ලංකන් එයාලයින් එක මේ වගේ දේවල් පාඩු ලබනවා කියලා අපි දන්නවනේ. නමුත් ඊට වඩා ලංකා සතොස ලංකා සීනි සමාගම වගේ ආයතනත් පාඩු ලබලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය, ඊළඟට රාජ්‍ය මුද්‍රණ සංස්ථාව මේවත් පාඩු ලබලා. ඊළඟට ලංකා දීවර සංස්ථාව, දීවර වරාය නීතිගත සංස්ථාව මේවත් පාඩු ලබලා. ඊළඟට ඉංජිනේරු ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව, ඊළඟට SDNCC එක ඒ කියන්නේ රාජ්‍ය නිර්මාණ සහ සංවර්ධන සංස්ථාව මේ සියල්ලමත් පාඩු ලැබලා. ඉතින් අපිට පේන දේ තමයි මේ රජය මේ බලය ගත්තේ මේ රාජ්‍ය ව්‍යාපාර පාරු ලබන්නේ දූෂණයේ තිබෙන ගැටලු නිසා. මේ වගේ ඉන්න පුද්ගලයෝ දූෂණයේ දෙනවා, ඇමතිවරු දූෂණයේ දෙනවා. මේ දූෂණය නවත්තන්න අපිට බලය දෙන්න. මේ වගේ අධික නාස්තියක් සිද්ධ වෙනවා. මේ නාස්තිය වළක්වන්න අපිට බලය දෙන්න කියලා. හැබැයි 2024ට වඩා කලින් පැවති රජයට වඩා මේ රජයේ අර්ථය කෝටි 200ක් පාඩු ලැබලා. විශේෂම ආයතන දෙකක් ගැන අපි හිතන්න ඕනේ. එකක් තමයි මේ වසන්ත සමරසිංහ වෙළඳ අමාත්‍යවරයා යටතේ තිබෙන සතොස. සතොස පාඩුව බිලියන 0.53යි. ඒ කියන්නේ කෝටි වලින් ගත්තොත් එහෙම 53ක පාඩුවක් තියෙනවා රුපියල් කෝටි සතොසේ. අපි දන්න දැන් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා හොඳ ව්‍යාපාරිකයෙක්. ඔහු ව්‍යාපාර කරලා උපයාගත්ත විශාල ධනයක් තමයි ඔහුගේ වත්කම් ප්‍රකාශයේ තියෙන්නේ කියලා තමයි අපිට කිව්වේ. හැබැයි ඔහු මේ දක්ෂ ව්‍යාපාරිකයා යටතේ සතොස ආයතනය පාඩුයි.
ඇයි මේ සතුස් ආයතනයේ පාඩු වෙන්නේ? ඉතාමත් පැහැදිලි ලෙසම අපිට හිතෙන්න තියෙන්නේ ඔවුන්ගේ හැකියාව පිළිබඳව ඔවුන්ගේ මේවා කළමනාකරණය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් මේවා තුල සිද්ධ වෙන දූෂණය, නොපෙනෙන වංචාවන් මේවා තුල අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලා අපිට හිතන්න වෙනවා. ඒ වගේම තමයි මේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා. අපි හැමෝටම මතකයි මේ මැතිවරණ ව්‍යාපාරයේදී සුනිල් හඳුන්නෙත්ති කිව්වා අපි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වවනවා. මේ වවන වලින් ආසියාවටම සීනි දෙනවා කියලා. ආසියානු කලාපයටම සීනි දෙන්න ආපු මේ සුනිල් හඳුන්නෙත්ති අර නුගේගොඩ දුඹුරු සීනි කඩේකුත් දැම්මනේ සීනි විකුණන්න ජනතාවට. ඉතින් මේ සුනිල් හඳුන්නෙත්ති යටතේ ලංකා සීනි සමාගම රුපියල් බිලියන 3.2ක් ඒ කියන්නේ කෝටි 320ක් පාඩු ආසියාවටම සීනි දෙන්න. ලංකාව සීනි වලින් ස්වයං පෝෂිත කරන්න ඇවිල්ලා අද වෙනකොට ලංකා සීනි සමාගමවත් පවත්වාගෙන යන්න බැරි තත්යකටපත් වෙලා ඉන්නේ. ඉතින් අපි මේ වේදිකා ගානේ නැවත නැවතත් මේගොල්ලෝ ජනතාවට දුන්නු පොරොන්දු මේ බොරු පොරොන්දු මේ ජනතාව රැවටුණු පොරොන්දු යන නැවත වතාවක් සිටිය යුතුයි. නැවත වතාවක් ඒ ගැන සිතලා මේ රාජ්‍ය ආයතන පාඩු කිරීමේ ප්‍රතිඵලය ඒ කියන්නේ බිලියන 82ක් කියන්නේ කෝටි 8200ක මුදල ඊළඟට මේ ගල් අඟුරු වංචාවෙන් සිද්ධ වෙන රුපියල් බිලියන 10ක් ඒ කියන්නේ කෝටි 10ක් විතර මුදල මේ සියලුම අලාභය අපිට තමා ගෙවන්න වෙන්නේ. ඒ නිසා අපි රජයට විරුද්ධ මේ ඇමතිවරුන්ගේ දූෂණයන්ට ඇමතිවරුන්ගේ ක්‍රියාකාරීත්වයට විරුද්ධව අනිවාර්යයෙන්ම කටයුතු කර යුතු වෙනවා. එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නේ අනාගතයේදී වැඩි වෙන බදු මගින් තව තවත් අපේ ජීවන වියදම් වැඩි වෙලා අපිටම මේ බර දරා ගැනීමට සිද්ධ වෙන එක.